බණ ඇසීමට බුදුරජාණන් වහන්සේ ලස්සන වචනයක් කිව්වා. ඒ තමයි විමුක්තායතන. මොකක්ද ඒ වචනේ? විමුක්තායතනය. විමුක්තායතන කියලා කිව්වේ කෙලෙස් වල ගැට ගැහුණු හිත නිදහස් වෙන තැන. පළවෙනි විමුක්තායතනය තමයි ධර්මය ඇසීම. දෙවෙනි ක්‍රමයේ භාග්‍යතුන් වහන්සේ වදාළා යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේ සංදේශේති. තමන් යම් බණපදයක් අහලා යම් බණපදයක් මතකේ දරාගත්තාද ආන්ගේ බණ ටික විස්තර කර කර අනුන්ට කීම හිත නිදහස් වෙන තැන. අනුන්ට බණ කීම මං හිතන්නේ මේ ගිහි පිංගතුල්ලා නම් ජීවිතේ අඩුවෙන්ම කරන එකක් වෙන්න දහම් කතාව. දහම් කතා කරන්න පටන් ගන්න පිංගතුල්ලා ගොඩාක් ජීවිතය ඇතුලේ කතා කරනවා. කතා නොකරන පිංගතුල්ලා නේ. කතා කරනවා. හැබැයි දහම් කතා කරන පිංගතුන් හොයාගන්න ගියොත් එහෙම මම ඇහුවොත් එහෙම බැරි වෙලාවක් දැන් මේ උපාසක අම්මලා මේ උපාසක මහත්තුරු මේ තරුණ දූල පුතාලා අතරේ බණ කියන අය අත උස්සන්ට කිව්වොත් සෑහෙන අපහසුතාවයකට පත් වෙන්නේ නැද්ද? බණ කීම කියන එක පින්වතුනි වික්ෂුන්ගේ දෙයක් විතරක් නෙමෙයි. බණ කියන්න කතා කරනකොට පුළුවන් තරම් දහම් කතා කරන්න උත්සාහ කරන්න. ධර්මයේ කතා නොකරනවා නම් ඊට වඩා කතා නොකරම ඉඳීම හොඳයි කියලා හිතන්න. වැඩකට නැති වල්පල් කතා කරන්න ගිහිල්ලා පටලැවිලි සමහර වෙලාවට විසඳන්න බැරි ප්‍රශ්න බවට පත් වෙන්නේ නැද්ද? වැඩිපුර කතා කරන්න ගියාම හරි ප්‍රශ්න. ඒ නිසා අපේ ගුරුදේවයන් වහන්සේ අපිට කියලා තියෙනවා ඕනම කතාවක් ඕනවට වඩා කතා කරන්න එපා. කයියට ඕනවට වඩා අහු වෙලා යන්න එපා. කයියට අහු වුණොත් හරියට මෙරිගෝ රවුමේ නැංගා වගේ ඕම ඔය වචනේ අපිට කියලා තියෙනවා. මෙරිගෝ රවුම කියලා කියන්නේ පින්වතුන් දන්නවනේ නේ. මෙරිගෝ රවුමේ අපි ඔන්න යටින් නගිනවා. නැග්ගට පස්සේ පින්වතුනි අපි හිතමු මගක් යද්දි අපිට හිතෙනවා බහින්න ඕනේ කියලා. පුළුවන්ද? බෑ. මෙරිගෝ රවුමේ නැග්ගනම් ඒ රවුම ගිහිල්ලා ආයෙ එනකන් ඉන්නම වෙනවා මග පැනිලි බෑ. ඒ වගේ තමයි කය වලට අහුනොත් එහෙම අහු වෙනවා හිතා ගන්න බෑ. කාලෙක ගත වෙලා අපි දන්නේ නැහැ අර තීරවිල්ලක් අහනවා. එක ගෑනු කෙනෙකුට පැයකට පොල්ලතු 10ක් වියන්න පුළුවන්. අහනවා ඒ බඳු ගෑනු අය 10 දෙනෙක් එකතු වුණොත් පොල්ලතු කීයක් වියන්න පුළුවන්? එක්ක පොල්ලතක් කරන්නේ. ගෑනු අය 10 දෙනෙක් එකතු වුණොත් එතන පටන් ගන්නවා කයියක්. ඒ කය අර තිබුණු සියලු හැකියාව ටික නැති කරලා දානවා. බණ කියලා ඉවර වෙච්ච ගමන් පටන් ගන්නවා යම් කිසි කයියක්. අහද්දි බණපදේ තේරුණා. අහද්දි ඒ බණපදේ හිතට ගියා. ඒ බණපදේ හරි වටින බණපදයක් නේ කියලා හිතට දැනුණා. බණ ඉවර වෙච්ච ගමන් පටන් ගන්නනේ කයිය. විනාඩි 15යි. ඒ විනාඩි 15න් පස්සේ බලනකොට බණ මතක නෑ. බලන්න වෙන්නේ නැද්ද කියලා මේක. ඒ නිසා පින්වතුනි අපිට තියෙන බොහෝම වටින දෙයක් ධර්මයේ පමණක් කතා කරන්න හුරු වෙන. හුරුවක් කරගන්න එක. කතා කරනවා නම් ධර්මයේ කතා කරන්න. ධර්මයේ කතා කරන්නේ නැතුව වෙන කතා පටන් ගන්නකොට පුළුවන් නම් මේ මොහොතේම කිව්වක් කමන්නේ අනේ මම ওই කතාව වලට කැමති නේ. අපි දහම් කතාවක් කරමු නැත්නම් ඕනේ. අපි තුම අමනාපුණා කියලා කමක් නෑ. නිදහසක් ලැබෙන අඩු ගානේ කන් දෙකටවත්. ඒ නිසා නොවැදගත් කතාබස් වලට ජීවිතේ වැදගත්කම දෙන්න එපා. පින්වතුන්ලා දවසින් දවස මොහොතින් මොහොත වැදගතුන් බවට පත් වෙයි. කතාව අඩු මිනිස්සයා හරි වැදගත්. වටින දෙයක් විතරක්ම කතා කරන මිනිස්සයා හරි වැදගත්. කතා කරොත් ධර්මයක් කතා කරන කෙනා එයාගේ ජීවිතේ එන්න වැදගත් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා. ඒ නිසා දහම් කතාවට පින්වතුනි හුරු වෙන්න. දහම් කතාව කියලා කියන්නේ ගොඩාක් ප්‍රශ්න විසඳන තැන.
ගොඩාක් අවුල් විසඳන තැන. සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ එක එක කංකටොළු තියෙද්දි හිත වේදනාවට පත් වෙලා ඉද්දි කමක් නැහැ බණ කියන්න. තමන් බණ කියද්දි විතක්ක ਵਿਚාර කරන්න එපේ. තමන්ට නොදැනීම ඒ බණපදයේ අර්ථ සංවේදී වෙන්න පටන් ගන්නවා. අපි බණපදයක් කියනකොට අපිට අර්ථ සංවේදී වෙන්න පටන් ගන්නවා. අපට ධර්මයේ සංවේදී වෙන්න පටන් ගන්නවා. එතනින්ම සමහරවිට ධර්මාවබෝධයට පසුබිම නිර්මාණය වෙනවා.